පහලින් මේ උපරිම අවම සොයා ගැනීම සඳහා මෙහි උපරිම අවම සොයා ගැනීම සඳහා බෝඩ හෙසියන්ස් න්‍යාසය භාවිතා කරනු ලැබේ. තියාගන්න බෝඩ හෙසියන්ස් න්‍යාසය C gx gy ලියා ගන්න හැටි බලා ගන්න. gx gy බිඳුව gx gy මෙතන එන්නේ zxx. ඒ කියන්නේ මෙතනින් x එකයි මෙතනින් x එකයි එනවා කියලා හිතන්නකෝ. මෙහෙන් x එකයි මෙහෙන් x එකයි එකතු වෙලා xx. මෙතන තියෙන්නේ zxy. හරි. ඊගාට මෙතන තියෙන්නේ zyx. මෙතන තියෙන්නේ zyy. මෙතන තියෙන මේ දෙක ලියාගත්ත විදිහ මතක් කරගන්න. බිඳුව ලිව්වා x ලිව්වා y ලිව්වා. ඊගාට මෙතන x ලිව්වා y ලිව්වා. මෙතන එන්නේ මේ දෙනගේ x දෙක සම්බන්ධ නිසා මෙතන දාන xx. මෙතන එනකොට මොකද වෙන්නේ xy. ඊගාට yx yy. එමය ලියාගන්න. හරි ලේසි. හරි. පැත්තක ලියා ගන්න ඕන නම් අද බලා ගන්න gx කියන්නේ gy කියලා කියන්නේ හරි සංරෝධකයේ ඇති x හා y සංගුණ. මේක මොකද්ද? සංරෝධකයේ ඇති x සංගුණකය x වල සංගුණක. සංරෝධකයේ ඇති x වල සංගුණකය. මේක එල සංරෝධකයේ ඇති y වල සංගුණකය. සංරෝධකයේ ඇති y වල සංගුණකය. හරි. එතකොට zxx කියන එක දන්නවා ඔයා. zyy කියන එකත් දන්නවා. zxy කියන එකත් දන්නවා. zyy yx කියන එකත් දන්නවා. දෙවෙනි අවකලන සංගුණක ටිකනේ. දෙවෙනි අවකලන සංගුණ ලියන්න මේ ටික මොනවද? දෙවෙනි අවකලන සංගුණක. දෙවන අවකලන සංගුණක ඈ. දෙවන අවකලන සංගුණක. ටිකම බලන්න. ඔය කියන ඒවා ටික. අපි අවකලනය කරපුවාම තිබුණු සිතේ තමයි c සමානයි x වර්ගය ධන y වර්ගය ධන 2 ලැම්ඩා ඍණ x ලැම්ඩා ඍණ 4යි ලැම්ඩා 4යි y ලැම්ඩා. ඔන්න ඕකනේ අපේ ලග්‍රාන්ජ් සංගුණ කියන්නේ. දැන් මේ කියන ඒවා ටික දාගෙන යන්න මේකට. zxx කියන්නේ සංරෝධකයේ x අගයන්. x අගය. සංරෝධකයේ අපිට ආවෙයිලා x ධන 4යි y සමානයි 2යි. ඔක තමයි සංරෝධකය. x වල සංගුණකේ 1යි. සංරෝධකයේ x සංගුණකයේ අගය තමයි එන්නේ. සංරෝධකයේ x වල සංගුණකයේ අගය 1යි. සංරෝධකයේ y සංගුණකයේ අගය 4යි. එහෙනම් 4යි. ඒ විදිහට මේ මෙතන දානවා 1යි 4යි. 1යි 4යි. දැන් මේ ටික පුරව ගන්න අර ටික අවකලන ටික ඕන වෙනවා. අර අවකලන ටික ඕනේ. මොනවද බලන්න. අපි දන්නවා cx එක ගත්තාම මොකද්ද? cx එක කියලා කියන්නේ 2x ඍණ ලැම්ඩා. ඕකනේ cx කියලා කියන්නේ. දැන් cx අකුර මාරු වෙන්න පුළුවන්. මෙතන c තියෙන එක c තමයි එන්න ඕනේ දැන් මෙතන. එතකොට දැන් ඕන නම් මේක c කියලා මාරු කරගන්න. මේකත් මාරු කරගන්න c කියලා. ඒතර මේකත් මාරු කරගන්න c කියලා. දැන් මේ ගන්නවා. හරි. cxx කියලා කියන්නේ cxx. මේක අවකලනය කරනවා ආයතරයක්. කීයද 2යි. එහෙනම් cxx කියලා කියන්නේ 2යි. හරි. තව එකක් ගන්න පුළුවන් ඔහොම cxy එකක් ගන්න පුළුවන්. එහෙනම් cxy. ඒ කියන්නේ x වල අවකලනය කරපුවක් y වල අවකලනය කරන්න කියලා කියන්නේ. x වල අවකලනය කරපුව මේක y වල අවකලනය කරාම බිඳුවයි. එහෙනම් cxy බිඳුවයි. cxy එක බිඳුවයි. හරිද? cxy එක බලන්න බිඳුව. එහෙනම් මෙතන බිඳුව. අපි දන්නවා cxy බිඳුව නම් cyx එකත් අනිවාර්යෙන් බිඳුව වෙන්න ඕන. එහෙමනේ කියලා දුන්නු. එහෙනම් මේකත් බිඳුවයි. තව එකයි ඕන. එයාවත් ගමු. cy ගන්න ඕනේ ඉස්සෙල්ලාම. cy කියලා කියන්නේ මේක අවකලනය වුණාම 2y ඍණ 4යි ලැම්ඩා.
ඔය CYY එක ගත්තාම දෙකයි. CYY එක ගත්තාම දෙකයි. ඒ දෙක මේ දෙක සම්බන්ධ වෙන්නේ නැහැ. මෙන්න මේ දෙක නම් එකම උත්තරේ එන්නේ හැම වෙලෙම. මෙතන දෙක තිබ්බ හින්දා මෙතන දෙක ආවා නෙමෙයි ඈ. මේ උත්තර දෙක හැම වෙලෙම එකක්. ඇයි අපි දන්නවනේ යැන්කිය නීතිය කියලා ඉස්සල වීඩියෝ එකේ කරා. මෙන්න මේ උත්තරේ තමයි මෙතනත් තියෙන්නේ. ඒ නිසා. හරි දැන් එහෙනම් ඔය ටික හදාගත්තට පස්සේ මේ ඔක්කොම කතන්දර ඉවරයි. මේක අපි බෝඩ් හෙසියන්ස් බලන්න ඕනේ. බෝඩ් හෙසියන්ස් බලන්නේ වල බෝඩ් හෙසියන්ස් න්‍යාසය කියලා කියන්නේ මේකට. බෝඩ් හෙසියන්ස් න්‍යාසයේ HB කියලා කිව්වොත් ඒකේ නිශ්චායකගේ හොයා ගන්න ඕනේ. නිශ්චායකගේ. අපි දන්නවා ඒක හොයන හැටි හරිම ලේසි. ධන ඍණ ධන න්‍යාස පාඩමේ කියලා දීලා තියෙනවා මේක නිශ්චායකගේ හොයන හැටි. 0.14 0.14 ඊගාවට බිඳුවට අදාළ පේලිය තීරුව අමතක කරන්න. පේලිය තීරුව අමතක කරාම බිඳුවට අදාළ පේලියයි තීරුවයි අමතක කරාම දෙවරක් එක 2යි. අතකින් කරගන්න 2කින් අඩු කරනවා. බිඳුවරක් බිඳුව බිඳුවයි. ඔන්න ආපු උත්තරේ මෙතන ගෙනත් දාන්න. 2කින් බිඳුවක් අඩු කරාම 2යි. ආයෙ ඊගාවට 1. එකට අදාළ පේලියයි තීරුවයි අමතක කරන්න. එකට අදාළ පේලිය එකට අදාළ තීරුව අමතක කරන්න. එකට අදාළ පේලියයි තීරුව අමතක කරාම 1 වරක් 2 2යි අඩු කරන්න 4 වරක් බිඳුව බිඳුවයි. 1 වරක් 2 2යි 4 වරක් බිඳුව බිඳුවයි. උත්තරේ 2යි. ඒ දෙකත් මෙතන ගෙනත් දාන්න. හරි. මට මෙතන වැරද්දක් වුණා නේද? මේ පේලිය මේ තීරුව දෙවරක් 2 4යි. 4යි. මේ පේලිය මේ තීරුව අමතක කරාම ඒක බිඳුවට අදාළ පේලිය තීරුව අමතක කරා දෙවරක් 2 4යි. 4ෙන් අඩු කරනවා බිඳුවක්. එතන මෙතන 4යි. උත්තරේ වෙනසක් එන්නේ නැති උනට වැරදිනේ. හරි 4 ගත්තොත් 4ට අදාළ පේලිය මේක 4ට අදාළ තීරුව මේක අතර 1 වරක් බිඳුව බිඳුවයි අඩු කරන්න 4 වරක් 2 8යි. උත්තරේ ඍණ 8යි. උත්තරේ ඍණ 8යි. ඒ ඍණ 8 ගන්න මෙතන දාන්න. හරි දැන් මේ ඔක්කොම වැඩි කර එහා පැත්තේ කොනට ගන්න. ධන වැඩි කිරීම ධන එක වැඩි කිරීම බිඳුව වැඩි කිරීම 4 උත්තරේ බිඳුවයි. ඒ කියන්නේ මොකක් බිඳුව වැඩි කරන් තිබ්බත් උත්තරේ බිඳුවයි. ඍණ 1 වැඩි කිරීම ධන 1 වැඩි කිරීම 2. මෙතන එකක් තියෙනවා මෙතනත් එකක් මෙතනත් එකක් තියෙන්නේ. ඍණ 1 වැඩි කිරීම ධන 1 වැඩි කිරීම 2. උත්තරේ ඍණ 2යි. ධන 2 මෙයත් 1 වැඩි කරලා මෙයත් 1ත් වැඩි කරාම 32යි. ඍණ 32යි. එහෙනම් මේ දෙක සුළු කරගන්න මෙතන. මේ ටික එකතු කරගන්න 32ට ඍණ 2ක් කරන ඍණ 32ට ඍණ 2ක් කරනවා ඍණ 34යි. ඍණ 34යි. එහෙනම් දැන් මට පැහැදිලි ඍණ 34යි. ඕක තමයි උත්තරේ. හරි. මතක තියාගන්න මම දෙන්නම් ක්‍රමවේදේ. හරි. මේන උත්තරේ කියන්නේ HB වල උත්තරේ වැඩි නම් බිඳුවට HB වල උත්තරේ වැඩි නම් බිඳුවට උපරිමයක් HB වල උත්තරේ බෝඩ් හෙසියන්ස් ගේ උත්තරේ අඩුයි නම් බිඳුවට අවමයක් හරි වැඩි නම් බිඳුවට උපරිමයක් අඩුයි නම් බිඳුවට අවමයක් ඔන්න ඔහොම තමයි දෙන්නේ හරි වැඩි නම් බිඳුවට උපරිමයක් නැත්නම් අවමයක් මේක තමයි තීරණ නීතිය වැඩි බිඳුව උපරිමයක් අඩුයි බිඳුව අවමයක් එහෙනම් වැඩි බිඳුව නම් උපරිමයක් අඩුයි බිඳුව නම් අවමයක් එච්චරයි දැන් එහෙනම් අපි ගත්ත උත්තරය අනුව අපේ ගානේ උත්තරය අනුව ඍණ 32යි ඒකට බෝඩ් හෙසියන්ස් ආවේ සමානයි ඍණ 32යි 34යි ඒ 34 අඩුයි බිඳුවට එම නිසා අපිට අර ඉස්සෙල්ලා මේ මෙතන හම්බු වෙච්ච ලක්ෂය මොන ලක්ෂයක්ද සැඳලද මොකද මේ අවම ලක්ෂයකි
අවම ලක්ෂණ. ඔච්චරයි. හරිද? ඔය කතාවේ අවමයි. මම තව ගානක් දෙන්නම් ඔයාලට හදන්න. ලියා ගන්න ඉක්මනින්. මම ලියා ගන්න. මම හදන්නේ නැහැ ඔයාලට ගානක් දෙන්නම්. ඒතර ඔයාලට මේකේ උත්තර ටිකත් එක්ක දෙන්නම් අන්තිමට. පුළුවන් නම් ඔය කරපු විදිහ හදන්න. එක්තරා පාරිභෝගික උපයෝගිතා ශිතය යුටිලිටි එක සමානයි 40යි x වල දෙකෙන් එක්කෙනි බලය y වල දෙකෙන් එක්කෙනි බලය. හරි. වන අතර x භාණ්ඩයේ මිල රුපියල් px සමානයි x භාණ්ඩයේ මිල රුපියල් 20ක්ද y භාණ්ඩයේ මිල රුපියල් 5ක්ද වෙයි. y භාණ්ඩයේ මිල රුපියල් 5ක්ද වෙයි. පාරිභෝගිකයා සතුව රුපියල් 600ක ආදායමක් පාරිභෝගිකයා සතුව රුපියල් 600ක ආදායමක් පවතී නම් පාරිභෝගිකයාගේ උපයෝගිතාවය උපරිම කිරීමට x හා y වලින් පරිභෝජනය කළ යුතු ප්‍රමාණයන් තීරණය කරන්න. හරි. අපි දන්නවා එහෙනම් 20යි x ධන 5යි y සමානයි 600ට සමාන වෙනවා. කියන්නේ උපරිම වෙනවා නම් යා තමන්ගේ උපරිම ආදායම වියදම් කරන්න ඕනේ. එතකොට x භාණ්ඩයේ මිලදී ගන්න එකක ප්‍රමාණය ඒකේ මිල, y භාණ්ඩයේ මිලදී ගන්න ප්‍රමාණය ඒකේ මිල වැඩි කරාම එන උත්තරේ. ඒක තමයි මේ අපි කතා කරපු විදිහ. ඒක සබ්ජෙක්ට් එක මේක උපයෝගිතා ශිතය. මේක තමයි මේ අපේ අරමුණු ශිතය. දැන් මේක යුටිලිටි එක දැම්මොත් එහෙම අපි ලියන්නේ 40යි x වල දෙකෙන් එක්කෙනි බලය, y වල දෙකෙන් එක්කෙනි බලය ධන මෙතන එන්නේ සුළු කරගත්තාම 600යි ලැම්ඩා ඍණ 20යි x ලැම්ඩා ඍණ 5යි y ලැම්ඩා කියලා තමයි එන්නේ ලග්‍රාන්ජ් ශිතයට දාගත්තාම නේද? ඔන්න මම උදව්වක් විදිහට මම ඒක දාගෙන ඊකට යුටිලිටි of x එක ගත්තොත් එහෙම අපිට කියන්නේ මේක දෙකෙන් එකකින් වැඩි කරාම 20යි x වල ඍණ දෙකෙන් එක්කෙනි බලය y වල ධන දෙකෙන් එක්කෙනි බලය. හරි. ඊගොල්ලෝ මෙයා යනවා ඍණ 20යි ලැම්ඩා. මේක එක සමානයි බිඳුව කරලා එක කරන්න. හරි. යුටිලිටි of y සමානයි y ගත්තාම මේ 20යි x වල දෙකෙන් එක්කෙනි බලය y වල ඍණ දෙකෙන් එක්කෙනි බලය ඍණ y කියලා කියන්නේ 5යි ලැම්ඩා සමානයි බිඳුව කරලා දෙවෙනි සමීකරණය කරා. හරි. තුන්වෙනි එකට ගියාම යුටිලිටි of ලැම්ඩා සමානයි ලැම්ඩා වලට ගියාම 600 ඍණ 20යි x ඍණ 5යි y මේක සමානයි බිඳුව මේක තුන්වෙනි සමීකරණය කරා. හරි. ඔය දේ සමීකරණ තුන හදාගෙන පළවෙනි එකෙන් අපිට ගන්න පුළුවන් එකෙන් ඒ කියන්නේ ගත්තොත් එකෙන් ගත්තොත් ඒවට ලියන්න පුළුවන් 20යි x වල ඍණ දෙකෙන් එක්කෙනි බලය y වල ධන දෙකෙන් එක්කෙනි බලය සමානයි. ඒකේ හැපැත්ත දැම්මම ධන 20යි ලැම්ඩා. මේක 20ෙන් බෙදුවොත් දෙපැත්තෙම 20ෙන් කැපිලා ගිහිල්ලා මේක කැපිලා ලැම්ඩා සමානයි මෙයාගේ ඍණ බලයක් තියෙනදී ආව යටට ගෙනියමු x වල දෙකෙන් y වල දෙකෙන් එක්කෙනි බලය
බෙදීම x වල දෙකෙන් එක්කෙනි බලය. යටට ගෙනිහින් ලිව්වා. ඒ කියන්නේ ඍණ දෙකෙන් එක්කෙනි බලයෙන්ද යටට ගෙනිහින් ලිව්වා. ඔය පළවෙනි එකෙන් දෙවෙනි එකෙන් මට ලියන්න පුළුවන් යාව එහාට දාලා. එහාට දැම්මම එනවා 20යි x වල දෙකෙන් එක්කෙනි බලය y වල ඍණ දෙකෙන් එක්කෙනි බලය සමානයි 5යි ලැම්ඩා. දෙපැත්තම 5න් බෙදුවාම මේක 5න් බෙදුවාම ලැම්ඩා සමානයි මෙතන 4යි x වල දෙකෙන් එක්කෙනි බලය බෙදීම 4යි x වල දෙකෙන් එක්කෙනි බලය බෙදීම y වල දෙකෙන් එක්කෙනි බලය කියලා යටට ගෙනිච්චා. අයි ඒක ඍණ දෙකෙන් එක්කෙනි බලය තියෙන ඉඳ යටට ගෙනිච්චා. તો ලැම්ඩාට ලැම්ඩා සමාන කරලා මට උත්තරයක් ගන්න පුළුවන්. හරි. x වලට හරි y වලට හරි උත්තර ගන්න පුළුවන්. පළවෙනි එක දෙවෙනි සමීකරණ සම්බන්ධ කරලා. හරි. එතකොට ලැම්ඩාට ලැම්ඩා සමාන කරලා ලැම්ඩා සමානයි ලැම්ඩා කියලා ලියලා අපිට කියනවා y වල දෙකෙන් එක්කෙනි බලය බෙදීම x වල දෙකෙන් එක්කෙනි බලය සමානයි 4යි x වල දෙකෙන් එක්කෙනි බලය බෙදීම y වල දෙකෙන් එක්කෙනි බලය. හැකිතාක් මෙහෙම හරස් කුණිට දැම්මහම y වෙනවා. ඒ කියන්නේ භාගයට භාගය එකතු වෙනවා මෙතනත් එකතු වෙනවා 4යි x ට. එහෙනම් y සමානයි 4x කියලා උත්තරයක් එනවා. y තියෙන ඕන තැනකට 4x කියලා දාන්න පුළුවන් කියන එකයි යෝකෙන් කියන්නේ. එහෙනම් අපිට සරලව කතා කරොත් y තියෙන ඕන තැනකට 4x දාන්න පුළුවන් නම් අපි මේ සමීකරණේ y තියෙන තැනට 4x දාලා ගමු. එහෙමනේ. හරි. මම මේ හදන්න නැගුවා ආයෙ හැදුවේ ඍණ 2යි 20යි x ඍණ 5යි y සමානයි ඍණ 600. ඊග ඍණ 20යි x ඍණ 5යි y ඍණ 5 වරහණක් ඇතුලේ 4යි x සමාන ඍණ 600යි. ඍණ 20යි x ඍණ 4 5 20යි x සමානයි 600යි. ඍණ 40යි x සමානයි 600යි. x සමානයි ඍණ 600යි. x සමානයි 40න් බෙදන්න. 40න් බෙදුවාම බිඳුවට බිඳුව ගෙවුණා 4 වරක් 2යි 15යි නේද? 15යි. එහෙනම් x සමානයි 15යි කියලා උත්තරයක් තියෙනවා. y සමාන උත්තර හොයන්න පුළුවන්. x සමානයි 15යි y සමානයි 4යි x නේ. එහෙනම් y සමානයි 4 වැඩි කිරීම 15. 15යි කියලා කියන්නේ y සමානයි 60යි. y සමානයි 60යි. ඔබ ගත්තා උපයෝගී ශීටරේ. මම ඔය දෙක ගණිතය මේ සමීකරණය විසඳ ගන්න හැටි තමයි ඔය කියලා දුන්නේ. දැන් ඊගාවට මේකේ සරලව කතා කරොත් එහෙම ඒකට අපිට ඕන කරන ටික දාගෙන යන්න අර මේ දැන් ලැම්ඩාත් ඔය විදිහට හොයාගන්න. ලැම්ඩා සමානයි 0යි එන්නේ මම හිතන්නේ. ඒ කියන්නේ x සමානයි 15යි y සමානයි 60යි ලැම්ඩා සමානයි 0 වෙනවා. හරි. ලැම්ඩා සමානයි 0 වෙනවා ඇති. හරි. ඊගාට අර බෝඩ් හේසියන්ස් එකත් හදාගන්න ඕනේ නම් ඒකට හදනකොට එනවා අපි දන්නවා බිඳුවයි සංරෝධකයාගේ 20යි 5යි 20යි 5යි මෙතනත් 30යි 5යි මම හදලා දෙන්න ඊට පස්සේ ඔයා හදාගන්න මදාගයන් ටික ගන්න එපා පළවෙනි එක අවකලනය කරලා ගත්තට පස්සේ උත්තරේ දෙවෙනි සැරේට අවකලනය කරන්න ඩබල් x එක. එතකොට මෙතන දානකොට එන්නේ x එකනේ. ඒ කියන්නේ ඍණ 10යි x වල ඍණ 10යි එක පැත්තකින් ලියලා ඒක සුළු කරලාම ගෙනාවා නම් හරිය x වලට අගේ දාලා. ඒ කියන්නේ අපිට පළවෙනි සැරේ අවකලනය කරාම අපිට එන්නේ ඒ කියන්නේ utility of x එක සමානයි x වලට උත්තරයක් එන්නේ ඉස්සෙල්ලාම හරි 20යි x වල ඍණ දෙකෙන් එක්කෙනි බලය y වල ධන දෙකෙන් එක්කෙනි බලය ඍණ 20යි ලැම්ඩා කියලා එන්නේ. x එක ගත්තාම utility of x එක ගත්තාම එනවා මේක ආයතනයක් අවකලනය කරන්න එපායි. එහෙනම් ඍණ දෙකෙන් ඇරිය 10යි x වල ඍණ භාගයෙන් එකක් අඩු කරනවා. ඍණ භාගයෙන් එකක් අඩු කරාම
ඍණ එකමාරයි. කියන්නේ ඍණ 3 බෙදීම 2. ඍණ 3 බෙදීම 2යි. ඍණ 3 බෙදීම 2යි. y වල දෙකෙන් එක්කෙනි බලය. ඔච්චරයි එන්නේ ඩබල් x එක. එතකොට මේක මෙයත් එක්ක සුළු කරගත්තා 20 වැඩි කිරීම හරි මේ විදිහට. දැන් මේක මෙතනට දාන්නේ නැහැ. ඒතර ඔයා දන්නවා 15යි 60යි කියලා දන්නවනේ. එහෙනම් අපි මොකද කරන්නේ 10 ඍණ 10 වැඩි කිරීම x වල උත්තරේ 15 ඍණ 3 බෙදීම 2. y වල උත්තරේ අපි දන්නවා 60යි. 60 දෙකෙන් එක්කෙනි බලය. මෙන්න මේ උත්තරේ තමයි මට ඕක තමයි කියලා දෙන්න ඕනේ. ඍණ 10 වැඩි කිරීම 15 ඍණ 3 බෙදීම 2 වැඩි කිරීම 60 එක බෙදීම 2 ඍණ 4 බෙදීම 3යි. එහෙනම් මෙතන ඍණ 4 බෙදීම 3 කියන එක දාගන්න. පැහැදිලිනේ? ඊගාවට xy එකත් අරගෙන දෙන්නම්. xy එකත් අරන් පෙන්නන්න. ඒක ගන්නකොට කල්පනාවෙන් ගන්න. මේ තියෙන්නේ x එක මේක y ට අවකලනය කරාම එන්නේ මේක විතර y ට අවකලනය කරලා පෙන්නන්න. මේ x එක තියෙන අවකලනය කරපු එක. ඒක y ට අවකලනය කරොත් xy. ඒ utility of xy x ට අවකලනය කරපු y ට අවකලනය කරොත් ධන 10යි. x වල ඍණ දෙකෙන් එකයි y වල ධන දෙකෙන් එක භාගයක් අඩු වෙනවනේ. එතකොට ඍණ භාගය. ඔන්න ඔය y ට අවකලනය කරාම එන්නේ. ඒ කියන්නේ මේ ධන දෙකෙන් එකෙන් තමයි මෙතන වැඩි වෙන්නේ. ඒතකොට 10යි. මෙයාට මුකුත් වෙන්නේ නැහැ. පාඩු ඉන්නවා. මෙයාට වෙනවා ඍණ භාගයක් වෙනවා. ඕකට තමයි ආදිශ කරන්න ඕනේ මේ 15යි 60යි. ඒ කියන්නේ 10 වැඩි කිරීම 15 ඍණ භාගයයි 60 ඍණ භාගයයි. හරි ඕනේ නම් පල්ලෙහාට ගෙනත් දැම්මනම් හරි නේද? 10 බෙදීම වර්ගමූල 15 වැඩි කිරීම වර්ගමූල ඔය මට ඔයාලට තේරෙන්නේ කැලේ ගහගන්න කමන්න. 60 3න් එකයි. 3න් එකයි. එහෙනම් xy කියන එක xy කියලා කියන්නේ xy කියලා කියන්නේ 3න් එකයි. මෙතනත් එතකොට 3න් එකයි. හරි. තව එකයි ඕනේ. ඒ කියන්නේ y එක ඕනේ. y එක. හරි. y එක අරන් එතන දාගන්න. y එක. අපි දන්නවා y එක සමානයි utility of y එක සමානයි y එකෙන් අපිට එන්නේ 20යි x වල දෙකෙන් එක්කෙනි බලය y වල ඍණ දෙකෙන් එක්කෙනි බලය ඍණ 5යි ලැම්ඩා. ඕක තමයි y කියලා. utility of y කියලා කියන්නේ y එකෙන් අවකලනය කරාම ඍණ 10යි x වල දෙකෙන් එක්කෙනි බලය y වල ඍණ 3 බෙදීම 2යි. ඔන්න ඕක. දැන් ඕකට අර මේක ආදේශ කරලා ගන්න. ඍණ 10 වැඩි කිරීම වර්ගමූල 15 බෙදීම වර්ගමූල 15 බෙදීම මේ මෙයා යටට ගෙනිච්චොත් එහෙම 60නේ. වර්ගමූල 60 තුන්වෙනි බලය. ඔන්න ඕක සුළු කරගන්න කැලේ. ඍණ 10 වැඩි කිරීම වර්ගමූල 15 වර්ගමූල 60 තුන්වෙනි බලය. ඍණ 12න් එක. එහෙනම් ඍණ 12න් එක. දැන් මෙතනින් අර බෝඩ් හේසියන්ස් වගේ අර උපරිම දාමද කියලා හොයාගන්න.
එච්චරනේ කරන්න තියෙන්නේ. එහෙනම් ඔය ටිකක් බලන්න කියලා මම ඉල්ලනවා. මම දැන් අප්ලෝඩ් කරපු ගමන් ඔයාලට දාන්න. ඒක රෑව් එක පාඩම් කරන හින්දා දැන් මම දානවා. බොහොම ස්තුතියි එහෙනම්. හොඳට එක්සෑම් ලියන්න කියලා හැමෝටම ප්‍රාර්ථනා කරනවා. හරි. බොහොම ස්තුතියි.